ඔබට සුබ දවසක්. අද අවාසනාවන්ත විදියට ලාංකිකයෝ 75 ලක්ෂයකට අධිරුධිර පීඩනයෙන් පෙළෙමින් ජනතාව රෝහල්වල පෝලිම්වල දුක් විඳිනවා. හරිම කනගාටුදායක තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. ඇතැම් අය දන්නේ නැහැ තමාට මෙම රෝගය තියෙනවද කියලාවත්. එක් පුද්ගලයෙක් මට කිව්වා ලොසාටන් මිලිග්‍රෑම් 50 පිටි උදේ සවස් එක බැගින් අවුරුදු කීපයක ඉඳලා එයා බොනවා කියලා. මම ඇහුවා ප්‍රෙෂර් කොහොමද කියලා. දන්නේ නැහැ කිව්වා. එක දවසක් බලනකොට 140ටයි 98යි තිබ්බ කිව්වා. එදා ඉඳන් පිටි බොනවා. මිලිග්‍රෑම් 50 බෙහෙත් පිටි 2යි දවසට. මිලිග්‍රෑම් 100යි. අවුරුදු 5ක් මේ පෙත්ත බිව්වනම් මිලිග්‍රෑම් 1,82,500ක බෙහෙත් ශරීරගත වෙලා තියෙනවා. විශාල මුදලක් වැය වෙලා තියෙනවා. අතුරු ආබාධ ගොඩයි. හරිම ඛේදවාචකයක් වෙලා තියෙනවා. අධිරුධිර පීඩනයෙන් පෙළෙනවා නම් අඩුම තරමේ මාසයකට වරක්වත් රුධිර පීඩනයෙන් මැන බැලීම අවශ්‍යයි. රුධිර පීඩනය වැඩිවීම ලෙඩක් නොවේ. දීර්ඝ කාලයක් අධිරුධිර පීඩනය තිබුණොත් පමණයි අහිතකර වෙන්නේ. අධිරුධිර පීඩනය නිහඬ මාරයෙක් කියා මා කිව්වොත් ඔබ එය සමහර විට විශ්වාස කරයි. ඔබේ මවට පියාට මේ රෝගය තියෙනවා නම් ඔබත් ප්‍රවේශම් වීම වැදගත්. ඔබ දුම් වැටි මත්පැන් පානය කරන අයෙකු නම් ඔබ දිනකට තේ හැඳි එකකට වඩා ලුණු භාවිතා කරන්නේ නම් ඔබ කාර්යාලයක හෝ ඔබේ ශරීරය නොවේසෙන රැකියාවක නියුතු අයෙකු නම් ඔබ කිසිදු ව්‍යායාමයක් නොකරන්නේ නම් ඔබ කාර්යාලයේ හෝ රැකියාවේදී හෝ ආතතියට පත්ව නිතරම පීඩනයෙන් සිටින්නෙකු නම් දියවැඩියාව වැනි වෙනත් බෝ නොවන රෝගවලින් ඔබ පෙළෙන්නේ නම් මෙම රෝගය ඔබට වැළඳීමේ අවදානමක් පැවතිය හැකි. අපේ ශරීරයේ සැතපුම් ලක්ෂයක් විතර දිග රුධිර නාල තියෙනවා. අපි අපිට අහිතකර පාන් පිටි කිරිපිටි සීනි රසකාරක රසායනික ද්‍රව්‍ය දූ ආහාර නිතර කනකොට මෙම රුධිර නාල විකෘති වෙනවා. තද වෙනවා. අපි අපේ උසට සරිලන බරක් පවත්වාගෙන නොගියොත් රුධිර නාල හරහා රුධිරය ගමන් කිරීමේ අපහසුතා ඇති වෙනවා. උසාංගල් 60ක් තියෙන අයෙකුගේ ඉනාංගල් 30කට වඩා වැඩි වෙන්න හොඳ නැහැ. ඒ විටයි බෝනෝන රෝග වැළඳීමට ප්‍රධාන හේතුව. ඒ සම්බන්ධයෙන් මගේ කතා මාලාවේ 17 වෙනි කොටසේ වැඩි විස්තර සඳහන් කරලා තියෙනවා. මෙම රෝගයක් දියවැඩියා රෝගය සමග අත්වල් බැඳගෙන යන රෝගයක්. දියවැඩියාව වම් කියනකොට අධිරුධිර පීඩනය දක් කියනවා. වම් දක්කිය කිය අපිව අපේ ෆියුනරල් පෙරඩ් එකට දක්කගෙන යනවා. රජයේ සේවකයන් විශ්‍රාමය හදාගන්නත් පෙර මිය යන්නේ මේ රෝගය මුල් කරගෙනයි. ප්‍රෙෂර් කියන්නේ ටයිම් බෝම්බයක්. ඒකේ ප්‍රතිඵලයක් ලෙසට හදවත් රෝග, අංශභාගය, වකුගඩු රෝග හැදෙනවාමයි. මේ මගේ කතාව අහපු ගමන් ප්‍රෙෂර් නැති අයටත් ප්‍රෙෂර් හැදේ. තියෙන අයට වැඩි වෙයි. මේ උපදෙස් ටිකක් හරි පිළිපැද්දොත් නැති අයට හැදෙන්නේ නැහැ. අධිරුධිර පීඩනය තියෙන අයට සති දෙකෙන් බෙහෙත් නැතුවම නිට්ටාවටම සුව වෙනවා. ඔබ හයි බ්ලඩ් ප්‍රෙෂර් චෙක් කරන්න පෙර විනාඩි 15ක් සංසුන් වෙලා වාඩිගෙන ඉන්න ඕන. එම වෙලාවේ ඔබේ ජංගම දුරකථනයවත් පාවිච්චි නොකරන්න ඔබ වග බලාගත යුතුයි. ප්‍රෙෂර් බලන්න කලින් දින රාත්‍රී ඔබ නොකඩවා පැය 7ක්වත් නුවබර නිින්දක් ලබා තිබිය යුතුයි. රාත්‍රී රාජකාරී කරන අය උදේ රුධිර පීඩනය පරීක්ෂා කිරීමෙන් නියමගයක් නොපෙන්වීමට ඉඩ තියෙනවා. ප්‍රෙෂර් චෙක් කිරීමට පෙර නියමිත ආහාර මිල ලබා ගැනීමත් වැදගත් කාරණයක්. කුසගින්නේ ඉඳගෙන වෛද්‍යවරයාසල පොලිමේ රැස්කමින් ප්‍රෙෂර් පරීක්ෂා කිරීම තේරුමක් නැති ක්‍රියාවක්. රුධිර පීඩනය පරීක්ෂා කිරීමට පැය 24ක් තුල
මත්පැන් බීම, දුම්වැටීරීම නොකළ යුතු ක්‍රියා. රුධිර පීඩනය පරීක්ෂා කිරීමට පැයකට කලින් තේ කෝපි පානය කිරීම නතර කිරීමද වැදගත්. එහෙම නොකිරීමෙන් වෙන්නේ අධිරුධිර පීඩනය කියලා නිකරුණේ බෙහෙත් ලියව ගන්න වෙන එක. ඔබේ පවුලේ සමාජිකයෝ ඉන්නේ 3 දෙනෙක් නම් උදේට ලුණු තේ ඇඳි 3ක් වෙන් කරලා තියාගන්න. මුළු දවසටම 3 දෙනාටම ලුණු කන්න පුළුවන් එපමණයි. බත් මුට්ටියට ලුණු දමාගෙන කන හැම දෙනාටම මේ රෝගය නොමිලේම ලැබෙනවා. පිරිසිදු පොල් තෙල්, එළඟි තෙල් කෑවට රුධිර පීඩනය වැඩි වෙන්නේ නැහැ. එළවලු තෙල් වගේ මිලාදික තෙල් ලෙඩ අධික වීමට හේතු වෙනවා. උදේ නැගිට ගමන් පැයක් පමණ පුංචි ව්‍යායාම කළාම පැය 22ක් පමණ අධිරුධිර පීඩනයෙන් සුවයක් ලබන්න පුළුවන්. ඇඳේ නිදාගෙන ඉන්න ගමන්ම කරන්න පුළුවන් ව්‍යායාම ගොඩක් තියෙනවා. දිනපතා ආහාරයට මීකිරි යෝගට්, මීපැණි, අච්චාර, ලුණු දෙහි වැනි ආහාර එක් කර ගැනීමෙන් අපිට අහිතකර බැක්ටීරියා අඩු කරගෙන හිතකර බැක්ටීරියා වැඩි කර ගැනීමද මෙම රෝග වලින් අපිට නිදහස් වීමට ඇති හැකියාව වැඩි වෙනවා. හැම ආයතනයකම බොස් කෙනෙක් ඉන්නවා. අපි මේ බොස්ට අකීකරු වීමෙන් විනය විරෝධී ලෙස කටයුතු කිරීම මෙම රෝගයට හේතුවක් විය හැකියි. උදේම ඔබට බොස් දොස් කිව්වොත් ඉදා දවසම ඔබේ රුධිර පීඩනය වැඩි වෙලා තියෙන්න පුළුවන්. ආරම්භයේයි. හැබැයි බොසුත් මේ රෝගය හදාගන්න. තමන්ට එන ආවේගකාරී සිතුවිලි නවත්වා ගැනීමට ඔබ ඉදිරියේ ඇති කුඩා තිතක් වෙන නිශ්චිත ස්ථානයක් දෙස විනාඩි 3ක් එක එල්ලෙන් බලාගෙන ඉන්න. කළු ඉංග්‍රියාව එහා මෙහා නොවී තියෙනකොට අනවශ්‍ය සිතුවිලි ගලාගෙන ඉන්නේ නැහැ. මෙසේ සිතුවිලි නවතා ගැනීමට උත්සාහ කළොත් ඇස කන් නාසය දිවකය මනස ලොක් වී ඔබ හැමදේම නිදහස් වෙනවා. එවිට ඔබ කායික රෝගියෙක් නොවේ. මානසික රෝගියෙක්ද නොවේ. ඔබගේ නිවසේ වෙඩින් එකක් වැනි උත්සව අවස්ථාවකදී ඒකට ෆයිල් එකක් තියාගෙන පවුලේ සමාජිකයන් අතර වැඩ බෙදාගෙන කරන්න හුරු වෙන්න. එක් අය කරන්න ඕන වැඩ වෙන වෙනම ෆයිල් එකේ ලියන්න. නැතිනම් උත්සව අවස්ථාවේදී කලබල ඇති වෙලා මුළු ජීවිත කාලයේම ඔබට අධිරුධිර පීඩන රෝගයෙන් පෙළෙන්නට සිදුවන්නට පුළුවන්. මෙම ක්‍රමවලින් අධිරුධිර පීඩනය සුව නොවුනොත් ක්‍රම දෙකයි ඉතිරි වෙලා තියෙන්නේ. පළමුවෙනි ක්‍රමය බෙහෙත් පෙති ගොන්නක් බීලා අධිරුධිර පීඩනය පාලනය කරගෙන වග්ගොඩු අමාරුව අක්මාවිදීම වැනි රෝග රසක් හදාගන්න එක. දෙවෙනි ක්‍රමය ඔබේ කෑම්බේල් දෙකකට සීමා කරන එක. ඔබට හැකිනම් උදේ 8ටයි සවස 2ටයි කෑම කාලා ඉහත කිව් සියලුම රෝග සුව කරගන්න පුළුවන්. හැබැයි හවස 2කින් පස්සේ වතුර විතරයි. පිරියෝ පළතුරුත් කන්න බොන්න බෑ. ඉන්නම බැරි නම් තේ කෝපි කොත්තමල්ලි බෙලිමල් වගේ පානයක් සීනි හකුරු රටෙන්දී නැතිව ගන්න පුළුවන්. ඔබට ජීවිත කාලෙටම ඉරිපිටි පාන් පිටි කෑම වර්ග නවත්තන එක ඊටාම සුදුසුම ක්‍රියාවක්. මේ ක්‍රමය අනුගමනය කළොත් සති 2කින් මෙම රෝගයට සමුදෙන්න ඔබට පුළුවන්. ඔබ රෝපත් වේවා.